කඳුකරය ඝන මීදුමින් වෙලී තිබුණත් මේ වන විට ගත උණුසුම් වෙමින් දහඩිය දමන්නට පටන්ගෙන තිබුණි. ජර්සි එකකින් සහ ඊට උඩින් තවත් සීත කබායක් ඇඳ සිටියත් සීතල පරදා සිරුරේ උණුසුම මට තදින්ම දැනුනි. මේ වන විට මම ෆයිනස් කැලෑවක් මැදින් වූ කුඩා කන්දක් තරණය කරමින් සිටියෙමි. එය කඳුකරයේ පිහිටි උසින් අඩු වූ කුඩා කන්දකි. කෙතරම් දුරක් මා කන්ද නැගගෙන ආවාද යන්න මට හරිහැටි නිගමනය කළ නොහැකිය. දහවල් ආහාරයෙන් පසු මම තානායමෙන් පිට වී පැමිණියේ එකට පමණය. අත්ඔරලෝසුවේ වේලාව සවස 4:10 ලෙසට සටහන්ව තිබෙයි. එබැවින් පැය 3කට ආසන්න කාලයක් මම කන්ද නැග ඇත. කන්ද නැගීමෙන් අනතුරුව පළසක් ඇතිරූමෙන් කුඩා තණකොළ විශේෂයක් වැවී තිබූ සමතලා වූ භූමි ප්‍රදේශයකට මම අවතීර්ණ විමි. රෝස, ඕකිඩ්, සූරියකාන්ත ඇතුළුව නොයෙක් පාටවලින් යුතු මල් හා ශාක විශේෂවලින් එම භූමි භාගය අලංකාරව තිබුණි. කහ සහ ලා දම් වර්ණයෙන් යුතු කුඩා මල් විශේෂයක්ද දක්නට වූ අතර ඒවා කඳුකරයටම ආවේනික වූ මල් විශේෂයක් විය යුතුය. ගීතයක් රූගත කළ හැකි ඉතා සුන්දර එළිමහනේ දර්ශනයකට පිවිසියාක් වැනි හැඟීමකින් යුතුව මම තවත් ඉදිරියට ඇවිද ගියෙමි. අනේ කරුණා කරලා මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? ගීතයක් මෙන් තාලයට මෙමෙනෙනු හේන් කටහඬක් මට පිටුපසින් ඇසුනි. මම එක්වරම පිටුපස බැලුවේ වශී කරවන සුළු ඒ හඬ තවත් අසනු රෙසියෙනි. රෝමත් යුවතියක් මා දැස් ඉදිරියේ සිටගෙන සිටි. මා දෙස එකෙල්ලේ බලා සිටින ඒ ඇස් දෙක දැක මම මොහොතක් ගල් ගැසුනෙමි. ඇයගේ නෙත් හී සැරවලින් නිති වචන ගලපා ගැනීමට මම උත්සාහ කළෙමි. "ඕ කියන්න, ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්ද? මගේද?" එක්වරම ඇය හිනා වෙන්නට පටන් ගත්තාය. මිනි කිංකිණි හැඬවෙන්නක් සේ ඇසෙන ඒ හිනා හඬට වශී නොවී සිටියා කිවහොත් පුදුමයකි. ඇය සිනාසෙමින් පිළිතුරු දෙන්නට විය. "නැහැ අනේ මගේ" දුන් පිළිතුර ගැන සියුම් ලැජ්ජාවක් මට ඇතිවිය. ඇය අත දිගු කර යමක් පෙන්වමින් කතා කරන්නට විය. "අර අතන රතු පාට කැනස් මල් පඳුරක් පේනව නේද? මං ආසයි ඒ පඳුර ළඟ ඉඳලා ෆොටෝස් ටිකක් ගන්න. පුළුවන් නම් මගේ ෆොටෝස් ටිකක් අරන් දෙනවද?" "ආ හරි සුළු දෙයක්නේ." ඇය අතේ වූ කුඩා කැමරාව මාහට ලබා දී රතු කැනස් මල් පඳුර දෙසට ඇවිද යන්නට වූවාය. එය රෝස පැහැයට හුරු කුඩා ඩිජිටල් කැමරාවකි. කැමරාව රැගෙන මම ඇය පසුපස ඇවිදාවෙමි. කඳු නැගීමට සුදුසු ඇඳුම් වලින් සැරසී සිටියද ඒ ඇඳුම්වල වූයේද මෙම පරිසරයට ගැළපෙන වර්ණයන්ය. සිහින් උස රූමතිය ඇඳ සිටි ඩෙනිම් කලිසම සහ සපත්තු සුදු පැහැතිය. ජර්සි එක රෝස පැහැතිය. රතු කැන්වස් පඳුර අසලට ගිය ඇය හිස ආවරණය කර සිටි අයිස් කැප් එක ගලවා කෙහෙරැලි මුදා හරිමින් එක්වරම මා දෙසට හැරුණාය. දුඹුරු පැහැති ඇස්වල ඌයේ තියුණු බැල්මකි. කැමරා කාචය දෙස බලාගෙන ඇය විවිධ ඉරියව් නිරූපණය කළාය. ඇය මා දෙස බලා සිටින්නාක් මෙන් මට දැනෙන්නට විය. වරින් වර සිතට ආ එම හැඟීම මා අපහසුතාවයට පත් කළේය. "ක්ලෝස් අප් 2-3කුත් ගන්නද?" මා ඒ යෝජනාව කළේ ඇස්වලට දකින සුන්දරත්වය තව වැඩි වටිනාකමක් එක් කිරීමටය. "හරි ගමු." ඉතා කැමැත්තෙන් සතුට පළ කර ඇය අසල වූ කැනස් පඳුරේ මල් කීපය පපුවට ලං කරමින් කැමරාව දෙස බැලුවාය. "ඒ ළමයා ලෙන්ස් එක දිහා බලද්දී මගේ දිහා බලනවා වගේමයි මට දැනෙන්නේ."
ඇයගේ තවත් සුන්දර ඉරියව් කිහිපයක් කැමරා කාචයට හසු කර ගැනීමට මම තවත් උනන්දු වෙමි. තවත් සමීප ඡායාරූප කිහිපයක් ගැනීමෙන් අනතුරුව ඡායාරූප ගැනීම අවසන් විය. මම කැමරාව යළිත් ඇයට ලබා දුන් අතර ඇය ඡායාරූප බලමින් කතා කරන්නට විය. ඇත්තටම ගොඩක් ස්තුතියි. හරි ලස්සනට ෆොටෝස් ටික කැප්චර් කරගෙන තියෙනවා. ලස්සන දේවල් වලට ඒ වටිනාකම දෙන්න එපැයි. ඒ කියන්නේ මං ලස්සනද? මා කියූ දෙයට හයියෙන් සිනාසුණු ඇය තව දුරටත් ඡායාරූප පිරික්සන්නට විය. එවැනි දෙයක් පැවසීමට ඉක්මන් වීම පිළිබඳව සිත මාහට දොස් පැවරුවේය. ඔව් ලස්සනයි. ඔයාවයි මේ ප්ලේස් එකයි කස්ටියුම් වල කලර්ස් ටිකයි හොඳට මැච් වෙනවා. මං හිතනවා ෆොටෝස් ටිකත් ඒ විදියටම ඇති කියලා. ඔව් ඇත්තටම ලස්සනයි. මං හිතන්නේ ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් මෙච්චර ලස්සනට ෆොටෝස් ගන්න විදියක් නෑ. තෑන්ක්ස්. මට ඔයත් එක්ක එක සෙල්ෆි එකක් ගන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන්ම. රතු කැනස් මල් පඳුර අසලම හිඳ මම ජංගම දුරකථනයෙන් ඇයත් සමග ඡායාරූප කිහිපයක් ගත්තෙමි. මම ඊට ඇයට ස්තුතිවන්ත වුනෙමි. ඒක සුළු දෙයක්නේ. ඇයගේ දෙනෙත්වල වූයේ මුවින් පිටවන වචනවල හැඟීම නොවේ. තියුණු දෑස්වල වූයේ මොනයම් හෝ ලෙන්ගතු බැල්මකි. හරියට මාව එයාගේ ඇස්වලට වශී කරගන්න හදනවා වගේ දෙයක්. පිස්සුද? ඇත්තටම මට නම් හොඳටම පිස්සු. මෙච්චර ලස්සන කෙල්ලෙක් මොන එකකටද මාව වශී කරගන්න හදන්නේ? සිතේ වූයේ ව්‍යාකූල බවකි. කෙසේ වෙතත් මෙවැනි රූමත් තරුණයක් අඳුර වැටීගෙන මේ සීත කඳුකරයේ තනිවම දැකීමට ලැබීම පිළිබඳ විවිධාකාර ප්‍රශ්න පෙළක් මනසේ පෙළ ගැසෙන්නට විය. කාත් එක්කද ඔයා ආවේ? මමද? ඇය වටපිට බලමින් ඇසුවාය. ඔව්. තනියම. තනියම? ඔව්. ඇයි? නෑ දැන් රෑ වෙන්නත් ළඟයිනේ. රෑ වෙනවා දවල් වෙනවා. ඒක ඉතින් අපිට නවත්තන්න බෑනේ. ඇය දඟකාර ලෙස සිනාසෙමින් පැවසුවාය. බය නැද්ද? කාටද? කාටවත් නෙමෙයි. දැන් කළුවර වැටෙන්නත් කිට්ටුයි. තනියම කඳු නගින්න යන්න බය නැද්ද? දැන් කන්ද නැකලා ඉවරයි. මෙතනට එන්න ඕන නිසයි ආවේ. අනිත් එක මං ඉන්නෙත් මේ කඳුකරේම තමයි. හිතට සැහැල්ලුවක් දැනෙන්න ඕන හැම වෙලාවකම වගේ මං මෙතනට එනවා. එක ප්‍රශ්නයක් අහන්නද? ඔව් අහන්න. හොල්මන් වලට බයද? හොල්මන් කියලා දෙයක් නෑ. හොල්මන් කියන්නේ සෙලවෙන මනසට. මා කියූ දෙයට ඇය උස්සහඬින් හිනා වෙන්නට විය. පසුව එක්වරම ඇයගේ සිනාවීම නතර විය. අතේ වූ හිස් ආවරණයෙන් හිස ආවරණය කරගත් ඇය කලබලයෙන් යන්නට සැරසුනාය. ඔය යන්නද? ඔව්. පූර්ව සමුගැනීමකින් තොරව ඇය ඇවිද යන්නට විය. ඒ කියන්නේ ආයෙත් මෙතනට ආපු වෙලාවකට මට ඔයාව මුණ ගැහෙන්න පුළුවන්. එහෙම නේද? ඇය නතර වී සෙමෙන් මා දෙස බැලුවාය. සමහර විට. යන්තම් සිනාසෙමින් කෙටි පිළිතුරක් දුන් ඇය යන්නට ගියාය. සිහිනයක බොඳ වූ අවසන් සිදුවීමක් මෙන් ඇය පහළට බසින සැටි මා බලා සිටියෙමි. ඇය මගේ ඇස්වලට හසුවනයි මෙන් මැකී යන්නට විය. මම දිඟු හුස්මක් පිට කළෙමි. සුන්දර සිහිනයක් බඳු එම අහඹු හමුවීමේ අවසානය මෙයද? ඉතින් මට පුළුවන්නේ ඒ ළමයාත් එක්කම පහළට බහින්න.
සමතලා භූමි පෙදෙසේ සිටි මම පහළ බෑවුම දෙසට ඇවිද ආවෙමි. රූස්ස ගස් ගහන කැලය මැදින් මම කන්ද බහින්නට පටන් ගත්තෙමි. ටික දුරක් ඇවිද ආවත් මට ඇයව දකින්නට නොලැබුණි. කන්ද පහළට යෑමට වෙනත් මගක් නොමැති බැවින් ඇයව මගහැරීමට කිසිදු ඉඩක් නැත. ඈතින් ඈත අඩි තබමින් මම කන්ද බැසීම වේගවත් කළෙමි. කිලෝමීටර භාගයකට ආසන්න දුරක් වේගයෙන් කන්ද පහළට බැස්සත් මට ඇයගේ සේයාවක්වත් දකින්නට නොලැබුණි. විශාල රූස්ස ගසක් ළඟ නතර වී මා එක දිගට හති හැලුවෙමි. මා ටික මොහොතක් රූස්ස ගස අසල සිටින්නට ඇත. කිසිවෙකු උගුර පාදමින් කතා කරන හඬක් ඇසෙන්නට විය. මට ගින්දර ටිකක් දෙනවද? ඒ රළු හඬ මට හොඳින් හුරුය. කලබලයට පත් වූ මම පිටුපස හැරී බැලුවෙමි. පිටුපස සිටගෙන සිටියේ අද උදෑසන ගින්දර ඉල්ලූ අපිරිසිදු මහලු මිනිසාමය. දිඟුරිටක් අතේ තබාගෙන ඉහළට නැගා ඔහු කබායෙන් සුරුට්ටුවක් එළියට අදින්නට විය. කවදා හරි ලැබෙන්නේ දුන්න දෙයක් තමයි. ඔය මහත්තයාට උනත් එච්චරයි. ගින්දරක් වුණත් අන්න ඒ වගේ තමයි. මේ මොහොතේ ඔහුව දකින්නට ලැබීම ගැන මට ඇති වූයේ බලවත් කේන්තියකි. ඉල්ලන ගින්දරක් දී ඔහුව ඉක්මනින් පිටත් කළ යුතුය. ඔහු වෙතට අඩි කීපයක් ඇවිද ගොස් මම ලයිටරය දුන්නෙමි. තැනින් තැන සුදු වී අපිළිවෙලට වැවී තිබුණු ඝන රැවුල අතරේ සුරුට්ටුව ඔබාගත් ඔහු සුරුට්ටුව දල්වන්නට විය. ඉතා සෙමෙන් සිදු වූ ඔහුගේ හැසිරීම් මා තව තවත් ප්‍රමාද කරවන පෙරනිමිතිය. සුරුට්ටුව දල්වාගත් ඔහු යළිත් රළු හඬ අවදි කළේය. කොහොමද මහත්තයෝ මවුන්පිලා? හොඳයි නේද? හොඳයි, බොහොම හොඳයි. තමුසේ වගේම තමයි. යන වචන කීපය කියන්නට කටට ආවේය. එහෙත් මම එය ආයාසයෙන් සිර කරගෙන සිටියේ ඔහු සමග තවත් නාස්ති කිරීමට කාලයක් නැති නිසාය. මට අවශ්‍ය වූයේ ඔහුගෙන් ගැලවී ඉක්මනින් කන්ද බැසීමටය. නමුත් ඔහුගේ කතාව ඉවර වෙන බවක් නම් පෙනෙන්නට තිබුණේ නැත. මං කිව්ව දේ මහත්තයා කනකට අරගෙන නැති හැඩයි. මොකද්ද කිව්ව දේ? තනියම කන්ද නගින්න යන්න එපා. ඒක බොහෝම අවදානම් වැඩක් කියලා. මට තනියම කන්ද නගින්න හොඳ නැත්තම් ඇයි ඔහෙත් තනියම මේ කන්ද නගින්නේ? ඒක තමයි මගේ රාජකාරිය. හරි, ලොකුන් නැහැ ඔහේ ඕන රාජකාරියක් කරගන්න. මට දැන් යන්න ඕන. මොන තරම් කලබලේ තිබුණත් සිද්ධ වෙන්න තියෙන දේවල් හරි වෙලාවටම සිද්ධ වෙනවා. හරි, මහත්තයා දැන් යන්න. අහන්න අකමැති වුණත් මම මහත්තයාට තවත් එකම එක උපදේශයක් දෙන්නම්. ඔහුගේ දැස් සෙමෙන් මා දෙසට එල්ල විය. මේ කඳුකරේ ඇහෙන දකින හැම දෙයක්ම ඇත්තම දේවල් කියලා හිතන්න එපා. සමහර දේවල් එහෙම නොවෙන්නත් පුළුවන්. හැබැයි දකින ඇත්තක් වගේ නේත්‍රා දෙක ඉස්සරහා නැවිලා පෙනුනත් අපිට පේන දේ මායාවක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ දේවල් මායාවක් කියලා හිත රවට්ටගෙන ඒ මොහොතේම අමතක කරලා දාන වැරෙන්න ඇත්ත කියලා හිතන්න එපා.